හයි ළමයි එනවද මාත් එක්ක පොඩි රවුමක් දාන්න යන්න. ඔන්න ඉතින් මං අද යන්නේ නෑනලා ගෙදර. මං කැම්පස් එකේ ඉඳලා තමයි ගියේ. කොහොම හරි මම බස් එකට නැග්ගහම වෙන පාරක බස් එකකට තමයි මම නැගලා තියෙන්නේ. ඒ කියන්නේ මම වටයකින් ගියේ. කොහොම හරි ගාලා පැය 7ක් තිස්සේ ඔන්න ඔය විදිහට මම පැය 7ක් ගෙවාගෙන අපේ නෑනලා ගෙදරට ගියා. ඔය යන ගමන් පාරේ තිබ්බ ඒවා බල බල තමයි මම ගියේ. ඒ යනකොට දැක්ක ලස්සන වීව් එකක් තමයි ඔය තියෙන්නේ. ඒක නම් මාරම ලස්සනයි. මම යනකොට රෑ වුණ නිසා එතනින් පස්සේ මට වීඩියෝ ගන්න බැරි වුණා. කොහොම හරි මං ඊට යනකොට රෑ වුණා. ඒ නිසා මට වීඩියෝස් මුකුත් ගන්න බැරි වුණා. ඔය තියෙන්නේ ඒ පහුවෙනිදා උදේ ගත්ත ලස්සන වීව් එකක්. ඇත්තටම උදේ නැගිට්ටාම ඔය වගේ වීව් එකක් බලන්න තියෙනවා නම් දවසම මරු. උදේට එඩකිරි එකක් බිව්වහම තියෙන ෆ්‍රෙෂ් එක නම් කියලා වැඩක් නෑ. ඊට පස්සේ මම නෑනත් එක්ක ගියා කුඹුර බලන්න කියලා. කොහොම හරි නෑන කිව්වා මට එයත් එක්කම පිටිපස්සෙන් එන්න කියලා. කොහොම හරි මං එයත් එක්ක ගියා. ඔහොම ටික දුරක් මං එයත් එක්ක යනකොට මට වීඩියෝ ගන්න ගිහිල්ලාමද කොහෙද චුට්ටක් දුර යනකොට මං හරි ලස්සනට ඔය මැද්දෙන් පත බෑවුණා. ඒ පත බෑවුණාට පස්සේ නෝන්ඩියටත් එක්කම මං හිමීට ආය නැගිට්ටා. ඊට පස්සේ මම මුකුත් උන්නේ නෑ වගේ අත් එක්ක ඒ විදිහටම ගියා. අමතක වුණා නේ කියන්න. ඔය යනකොට අපේ පොඩි මෑනුත් ආවා. ඔය ඉන්න ඉතින් අපේ පොඩි මෑන් පොර යන්නේ ගැම්මට මොනරු පණ්ඩන්නේ කියලා. මමත් ඉතින් ඒ පිටිපස්සෙන් ගියා. මොකද වෙන්නේ බලන්න. ඔයාලා දන්නවද පැහිච්ච වී කරලකුයි පැහිච්ච නැති වී කරලකුයි අතර තියෙන වෙනස? ඔය තියෙන පැහිච්ච නැති කොළ පාට වී කරල. පැහිච්ච වී කරල කහ පාටයි වගේම ඒක නැමිලා මර වෙලා තමයි තියෙන්නේ. කොහොම හරි ඔක්කොම ඉවර වෙලා වැටිලා නෝන්ඩියටත් එක්කම ෂේප් එකේ මං එතනින් කැපුණා. ඊටු ටික තව වීඩියෝ එකකින් අරන් එනකන් එතකම් බයි.